හිතවතුනි මෙල්බර්න් වල බඩ පිරෙන්න කන්න ඕන යන්න ඕනේ පෙටා රෝඩ් එකට හිත පිරෙන්න ඕන නම් ගීතාන් බණ්ඩාරගේ සින්දුවක් අහන්න ඕනේ. ඔය දෙකම කරන්න නම් හෝතෝන් වලට යන්නම ඕනේ. දැන් නෝර්ත්ලන්ඩ් ගියාටත් ඔය වැඩේ කරන්න පුළුවන්. හරි. ඔන්න ලංකන් ෆෙස්ට් 10 වෙනි වතාවට ඔන්න ඕගනයිස් වෙනකොට 10 වෙනි අවුරුද්දේ ඕගනයිස් වෙනකොට පෙටා රෝඩ් කියලා කියන්නේ බිසීම එක ස්ටෝල් එකක්. මොකද අපි දැක්ක පොලිම ගොඩාක් හිටියා. ඒකයි අපි ටිකක් පහුවෙලා ආවේ. කොහොමද අද දවස දැනෙන්නේ? කොහොමද ප්‍රතිචාර? අපි දන්නවා පෙටා රෝඩ් එකේ සිග්නේචර් ඩිෂ් තියෙනවා. ඉතින් අද ඒ සියලු දේවල රස අපේ ප්‍රේක්ෂකයන්ට බලා ගන්න පුළුවන්. ලෝකල් ඒ වගේම ෆොරින්. ඔව් අද ඇත්තටම මාර්සන එකක් ඇවිල්ලා හිටියා. අපි අවුරුද්දයකට කලින් ලංකන් ෆෙස්ට් එකේ හිටියා. බට් ගිය අවුරුද්දේ එක කැන්සල් වුණා. අපිට කරන්න ආසාවෙන් හිටියේ. බට් මේ අවුරුද්ද අපිට සෙට් වුණා. ඉතින් මේ ක්‍රවුන් එක ගාව අපිට හොඳ තැනක් සෙට්ලා තිනවා. මාර ක්‍රවුඩ් එකක් ආවා. ඒ වගේම අපේ ඉතින් ස්ට්‍රීට් ෆුඩ් විදියට මොනවාද ඉතින් අපේ ෆ්‍රයිඩ් රයිස් සහ බයිට්ස් මෙනු එකක් තියෙන්නේ. ඔක්කොම ඉන් හවුස් මේඩ් ස්ටෆ්. මේ ෂෙෆ්ලාත් එක්ක ඇවිල්ලා අද ඇත්තටම ලොකෝට බිසි වුණා. තව ඉතින් රෑ වෙනකන් යනවා වැඩේ. කෑමත් ඉවර වෙගෙන යන්නේ. ඉතින් ඕගොල්ලොත් ඇවිල්ලා රස විඳින්න කියලා ආරාධනා කරන ගමන් thank you සිතු ඕගොල්ලන්ගේ new TV එකට මොකද්ද TV සිලෝන් මම හදවතින්ම සුබවතන ඕගොල්ලන්ට දියුණුවට පත් වෙන්න කියලා. දැන් සාමාන්‍යයෙන් අපි පෙටා රෝඩ් එකට ආවහම බඩ පිරෙන්න කනවා වගේම තමයි හිත පිරෙන්න සින්දු අහන්න පුළුවන්. තාමත් ඒ විදිහටමයිද? ඔව් වීකෙන්ඩ් වල ඉතින් සින්දු කියනවා සමහරලාට බිසි නැත්තම් සින්දු කියනවා. හරි එතකොට දැන් හෝතෝන් විතරක් නෙමෙයි අපිට නෝර්ත්ලන්ඩ් shopping center එකට ආවත් පෙටා රෝඩ් රස බලන්න පුළුවන්. දැන් මම දැක්කා Facebook එකේ මේ දවස්වල මේ පොඩි පෙරලියක් කරලා තිනවා මෙනියුස් අලුත් වුණා නේද? මොනවද මේ බ්ලාස්ට් එක? ඇයි මෙහෙම කරන්න හිතුවේ? ඇත්තටම අපේ තිබ්බ මෙනියු එක දැන් අවුරුදු දෙකක් තිස්සේ තිබ්බා. මම ඉතින් අවුරුදු 20ක් තිස්සේ ෂෙෆින් කරන්නේ. මගේ තියෙන දැනුමත් එක්ක මං හිතුවා මේක තවත් අලුත් වැඩි දියුණු කරනවා. තව අලුත් මෙනු ටිකකට යනවා. අලුත් ඩිෂස් ගොඩක් තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් දැල්ලා රස විඳින්න ෆැමිලි එකට සහ ඉන්ඩිවිජුවල් කට්ටියට වෙන වෙනම රස විඳින්න ඉරුලන් විදියට මේ පාර මෙනු එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් සිස්ලිං ප්ලැටර්ස් තියෙනවා, සීෆුඩ් ප්ලැටර්ස් තියෙනවා, ක්‍රැබ් ඩේස් තියෙනවා. තව ඉස්සරහට පොඩි පොඩි කැනපේ ෆන්ක්ෂන්ස් සහ per person 11 entrees 11 substantial canapes එක යන මෙනු එකක් තියෙනවා. මේ සේරම එක්ක හොඳ බියර් ගාඩන් එකක් එක්ක පවුල් පිටින් හවුල් වෙලා ඔන්න එන්ජොයි කරන්න පුළුවන් තැනක් තමයි පෙටා රෝඩ් හෝතෝන් ඒ වගේම නෝර්ත්ලන්ඩ් shopping center එකට ගියාත් ඔයාලට පෙටා රෝඩ් රස විඳින්න පුළුවන්. බොහොම ස්තුතියි අපේ හෙඩ් ෂෙෆ් ගීතාන් බණ්ඩාර අපිත් එක්ක එකතු වුණාට අද ලංකන් ෆෙස්ට් තුලින්. බොහොම ස්තුතියි. thank you.